හයි අද මගේ හොඳම යාළුවාගේ අක්කගේ වෙඩින් එක. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ එකට යන්න. අද මගේ මේකප් ආටිස්ට් තමා අපේ නංගි. එයා උදේ එන්න කිව්ව වෙලාවට මට ය아가න්න බැරි වුණා. ඒ නිසා මං ලෑස්තිලා වෙරනකොට ටිකක් පරක්කුත් වුණා. ආයෙත් විශාල විපතක් වුණා. මට කර්ල් මැෂින් එකක් තිබ්බෙත් නෑ. ඒ වගේම තමයි කර්ල් මැෂින් එකක් හොයාගන්නත් බැරි වෙච්ච නිසා අයන්න කිම තමයි කරන්න උනේ. හරි කරදරයි. කොහොම හරි කවන්නේ එයා දක්ෂ නිසා මගේ කොණ්ඩේ ෂේප් එකේ ලස්සනට හදලා දුන්නා. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක මේකප් කරලා හෙයාර් ස්ටයිල් එකක් දාලා සාරි එකත් ඇඳලා පස්සේ ලස්සනයිද කියලා ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මේ වෙනකොට අපි කලින් යන්න ප්ලෑන් කරන් හිටිය ටයිම් එක ටිකක් පරක්කු වෙලා දැන් ඉතින් ඉක්මනටම යන්න ඕනේ අපේ අම්මලාව අරගන්න. ඒකල අපි කට්ටියම තමා වෙඩින් එකට යන්න හදන්නේ. හරි කොහොම හරි වෙඩින් එකට ආවා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. ඒ කියන්නේ මනමාලිගේ නංගි. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම එකතු වෙලා පොඩි කයියකුත් දාගෙන තමා හිටියේ. ඒ වගේම ඉතින් වෙඩින් එකට ඇවිල්ලා ඉන්න අපි අඳුරන කට්ටියත් එක්කත් පොඩ්ඩක් කතා කරලා ආවා. මෙන්න ඉතින් නැවතත් ඔයාලට දිස් වෙන්නේ මාවම තමයි. අපිට වෙඩින් කේකුත් හම්බුණා. හරි දැන් ඉතින් කතාව ඉවරයි. අපි පොඩ්ඩක් එන්ජොයි කරමු. නටමු මිතුර නටමු. එහෙනම් අදට ගිහින් එන්නම්. Thanks for watching. Bye bye.